ආයුබෝවන් ඔලුතරනේ හරිපාර යුරප් channel ගැන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක අදත් අපි ඔයාලට තියෙනවා වාහන 10ක් ගැන අද ලිස්ට් එක ගැන කියනවා නම් අද ලිස්ට් එකේ තියෙනවා ලොරි එකක් වෑන් එකක් සහ කාර් 8ක් තමයි අද ලිස්ට් එකේ තියෙන්නේ මේ වාහන අතරින් රුපියල් ලක්ෂ 15කට වඩා වැඩි මුදලකට මිලදී ගන්න තියෙන වාහන 3ක් පමණ තියෙනවා ඉතින් ඉස්සෙල්ලා වාහන රුපියල් ලක්ෂ 15කට වඩා අඩුවට තමයි ඔයාලට අලෙවි කරන්නේ ආත්ම මිල ගණන් වලට වාහනයක් හොයන කෙනෙක් නම් වීඩියෝ අවසාන තප්පරය දක්වා ඉඳලා ඉන්න ඔයගේ වාහනය මේ අතර තියෙන්න පුළුවන් නිසා වටිනා වාහන අඩුවට මිලදී ගන්න හරිපාර YouTube channel එක subscribe කරලා තියාගන්න ඊට පැත්තෙන් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් මේ දාන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යමු. අංක 10 අංක 13 Nissan Sunny HB11 වර්ගයේ කාර් එකක් ගැන මේ කාර් එක 1984 වර්ෂයේ තමයි brand new ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වාහනේ කන්ඩිෂන් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. 1500cc engine capacity එකක් තියෙනවා. 5-volt gear system එක තියෙනවා. AC හොඳටම වැඩ කරනවා. සියලුම ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. වාහනේ දැනට තියෙන්නේ කුරුණෑගල වැල්ලව තමයි මේ කාර් එක තියෙන්නේ. ඔයාලට මේ කාර් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 8,80,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඔයා ෆිනෑන්ස් එකක් දාලා ගන්න නම් ෆිනෑන්ස් පහසුකම රුපියල් ලක්ෂ 5ක් දක්වා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඩවුන් පේමන්ට් එක විදිහට රුපියල් 3,80,000ක් දීලා මේ කාර් එක රැගෙන යාමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ ඩවුන් පේමන්ට් එක වෙනකොට ඔයාට අවශ්‍ය නම් ත්‍රිරෝද රථයක් එහෙම නැත්නම් යතුරු පැඩියක් මෙන්න මේ ඕනෑම වාහනයක් එක්ස්චේන්ජ් කරගන්නත් පුළුවන්. ඉතින් දුරකථන කැමන් ගැටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාට පුළුවන් මේ කාර් එක මිලදී ගන්න. අංක 9 අංක 9 තියෙනවා මැරිස් වර්ගයේ ඉන්දියන් කාර් එකක් ගැන මේ කාර් එක 1999 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඩීම් ඇලෝවිල් තියෙනවා. ටයර් 4ම අලුතෙන්ම තමයි දාලා තියෙන්නේ වසර 3ක වගකින් සහතිකයක් එක්ක. AC වැඩ කරනවා. පවර් ස්ටියරින් තියෙනවා. සියලුම උපාංග ක්‍රියාකාරීත්වයේ පවතී කියලා සඳහන් කරලා තියෙනවා. එන්ජින් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. පේන් කන්ඩිෂන් එක සහ බොඩි කන්ඩිෂන් එකත් ඉතා හොඳ තත්ත්වයක තියෙනවා. ගියර් බොක්ස් එකත් හොඳම තත්ත්වයක තියෙනවා. සාමාන්‍ය තෙල් ලීටරයකට කිලෝමීටර් 20ක් පමණ ධාවනය කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. සියලුම ලේකවිලිත් ඔක්කොම නිරවුල් තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. ඔයාලට මේ කාර් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 15ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් අත්පිට මුදලට මිල ගණන් වෙනසක් කරලා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයා ෆිනෑන්ස් එකක් දාලා ගන්නව නම් ෆිනෑන්ස් පහසුකම රුපියල් ලක්ෂ 10ක් දක්වා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දුරකථන කැමන් ගැටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාට පුළුවන් මේ කාර් එක මිලදී ගන්න. අංක 8 අංක 9 තියෙනවා Daihatsu Mira වර්ගයේ කාර් එකක් ගැන මේ කාර් එක 1990 වර්ෂයේ තමයි ඇවිල්ලා තියෙන්නේ. වාහනේ කන්ඩිෂන් එක හිතමත් හොඳම තත්ත්වයක තියෙනවා. එන්ජින් එක තමත් හොඳ තත්ත්වයක තියෙනවා. සියලුම ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. කාර් එක දැනට තියෙන්නේ ගම්පහ යක්කල තමයි මේ කාර් එක තියෙන්නේ. ඔයාලට මේ කාර් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 12 මාරක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන කැමන් ගැටින් දාලා තියෙනවා. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ කාර් එක මිලදී ගන්න පුළුවන්. අංක 7 හතරවක තියෙනවා Mitsubishi Lancer කාර් එකක්. ඉතින් මේ කාර් එක මුදල් හදිසියක් මත තමයි ඔයාලට අලෙවි කරන්නේ. 1988 වර්ෂයේ තමයි කාර් එක ඇවිල්ලා තියෙන්නේ. 1300cc engine capacity එකක් තියෙනවා. power window තියෙනවා. power mirror තියෙනවා. ඒ වගේම තමයි වාහනේ කිසිම අඩුපාඩුවක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් පදින් තත්ත්වයේ තියෙන සුපිරිම වාහනයක් කියලා සඳහන් කරලා තියෙනවා. වීදුරු සයිඩ් කණ්ණාඩි මේ සියලුම දේවල් ඉලෙක්ට්‍රික් කියලා සඳහන් කරලා තියෙනවා. සියලුම ලේකවිලිත් ඔක්කොම නිරවුල් තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් මාතර මාකාදුර තමයි වාහනේ දැනට තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වාහනේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 13,75,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් දැනට ෆිනෑන්ස් එකකුත් තියෙනවා. ඒක ගෙවන් යන්න උනත් දෙන්න පුළුවන් කියලා තමයි සඳහන් කරන්නේ. රුපියල් 14,700 ගානේ වාරික 33ක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් දුරකථන කැමන් ගැටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ කාර් එක මිලදී ගන්න. අංක 6 අංක 9 Nissan වර්ගයේ කාර් එකක් ගැන ඉතින් මේ වාහන ගැන කියනවා නම් මේ වාහන කන්ඩිෂන් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. එන්ජින් එක තමත් හොඳ තත්ත්වයක තියෙනවා. ඉතින් මේ වාහනේ ෆිනෑන්ස් ගෙවාගෙන යන්න තියෙන වාහනයක්. වාහනේ දැනට තියෙන්නේ කුරුණෑගල තමයි මේ වාහනේ තියෙන්නේ. ඉතින් මිල ගණන් කියනවා නම්
අතට එල්ලන්නේ රුපියල් ලක්ෂ 5ක මුදලක්. ඉතින් වාදයට මිලදී ගන්නවා නම් රුපියල් ලක්ෂ 4.80ක් අතට ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ගෙවාගෙන තියෙනවා රුපියල් 22480 ගානේ වාරක 21ක ප්‍රමාණයක් තමයි ගෙවන් යන්න තියෙන්නේ. ඉතින් දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ කාර් එක මිලදී ගන්න. අංක 5 අංකපන තියෙනවා Toyota වර්ගයේ වෑන් එකක් ගැන. මේ වෑන් එක 1992 වර්ෂ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. 1997 වර්ෂ තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඉතින් 2C මොල්ලි එන්ජින් එක තියෙනවා. දොරවල් පහක් තියෙනවා. ඇඩ්ජස්ටබල් ෂීට් තියෙනවා. මැනුවල් ගියර් සිස්ටම් එක තියෙනවා. ඒ ෂීට් වැඩ කරනවා. ඊටමත් හොඳම දාවන තත්ත්වයේ තියෙන වාහනයක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. බොඩි පීලි ඔරිජිනල් තත්ත්වයේ තියෙනවා. සෙන්ට්‍රල් ලොක් තියෙනවා. ඇලෝවිල් රිම් මේ වාහනේ තියෙනවා. ඒ වගේම තමයි වාහනේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 42 ලක්ෂ 75000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් වාහනේ දැනට තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බැලුම් මාර තමයි තියෙන්නේ. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. මිල ගණන් වලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ වාහනය මිලදී ගන්න පුළුවන්. අංක 4 තැනම ටාටා ඉන්ඩිකා V2 වර්ගයේ කාර් එකක් ගැන. මේ කාර් එක 5 වර්ෂය තමයි ඇවිල්ලා තියෙන්නේ. 1405 cc එන්ජින් කැපැසිටියක් මේ වාහනේ තියෙනවා. එන්ජින් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. ඒ වගේම තමයි සියලුම ලේකිවිලිත් ඔක්කොම නිරවුල්ව තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. වාට මේ කාර් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 18මාරක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේකෙත් මම ඉතින් දුරකථන අංකය දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඒ වගේම මිල ගණන් වලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ කාර් එක මිලදී ගන්න පුළුවන්. අංක 3 තැනවා මැක්සිම ප්ලස් වර්ගයේ ලොරියක් ගැන. ඉතින් මේ ලොරිය 12 වර්ෂ තමයි ඇවිල්ලා තියෙන්නේ. වාහනේ කන්ඩිෂන් එක සුපිරිම තත්ත්වයේ තියෙනවා. එන්ජින් තත්ත්වය සහ දාවන තත්ත්වය තමත් හොඳම තත්ත්වයක තියෙනවා. සියලුම ලේකිවිලිත් ඔක්කොම නිරවුල්ව තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. වාහනේ දැනට තියෙන්නේ මතුගම තමයි තියෙන්නේ. ඔයාලට මේ වාහනේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 14මාරක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ වාහනය මිලදී ගන්න. අංක 2 තැනවා කොරොල්ලා 95 වැගන් වර්ගයේ ෆුල් ඔප්ෂන් වාහනයක් ගැන. ඉතින් මේ වාහනය ගැන කියනවා නම් හේසිය වැඩ කරනවා. ඒ වගේම ඔටෝ ගියර් වාහනයක්. එන්ජින් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. බොඩි කන්ඩිෂන් එකත් සුපිරිම තත්ත්වයේ තියෙනවා. පේන් කන්ඩිෂන් එකත් සුපිරිම තත්ත්වයේ තියෙනවා. ඉන්ටීරියර් කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයක තියෙනවා. ටයරුත් හොඳම තත්ත්වයක තියෙනවා. ඉතින් වාහනේ දැනට තියෙන්නේ කටුගස්තර තමයි තියෙන්නේ. ඔයාලට මේ වාහනේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 20,50,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඒ වගේම මිල ගණන් වලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ කාර් එක මිලදී ගන්න පුළුවන්. අංක 1 තැනවා මිත්සුබිෂි ලංසර් බොක්ස් වර්ගයේ වාහනයක් ගැන. මේ වාහනය නැවත පළ කිරීමක්. AC හොඳටම වැඩ කරනවා. ඔරිජිනල් පොත තියෙනවා. ටින් බොඩි එක තියෙනවා. එන්ජින් එක සහ ගියර් පෙක්කේ තවත් හොඳම තත්ත්වයක තියෙනවා. ෂීට් ඔරිජිනල් දොර හපෝස්ටිං හුඩ් අපෝස්ටිං සුපිරිම තත්ත්වයේ තියෙනවා. බොඩි කන්ඩිෂන් එකත් සුපිරිම තත්ත්වයේ තියෙනවා. බොකු ඇලවිල් තියෙනවා. ඒ වගේම තට්ටුව සහ එන්ජින් රූම් හොඳ මට්ටමේ තියෙනවා. ඔරිජිනල් මට්ටමේ පවතින වාහනයක් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් පේන්ට් එක නම් පොඩ්ඩක් මදි. ඉතින් මාතර හක්මන තමයි වාහනේ දැනට තියෙන්නේ. ඔයාලට මේ වාහනේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 9,60,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. මිල ගණන් වලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ කාර් එක මිලදී ගන්න. ඉතින් අදත් මම ඔයාලට ගෙනාවා එකම වීඩියෝ එකක් තුල නරඹන්න පුළුවන් වාහන 10ක් ගැන. මේ වීඩියෝ එක හොඳයි කියලා තරම්ම ලයික් එකක් දාලා ඔයා හොයන වාහන පාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක තවත් කාට හරි වැදගත් කියලා තනම ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ ඩිස් වලට දිගටම බලන්න පුළුවන්. යට තියෙන subscribe button click කරලා subscribe කරලා තියාගත්තොත් ඊට පැත්තෙන් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් මේ දන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයග ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි ආයෙත් මේ එක හම්බෙමු. ඔයාලට සුබ දවසක්.